ආයිබෝවන් කියලා අදත් ආදරේ පිළිගන්නවා මගේ channel එකට. මම අද කතා කරන්නේ ගෙදරදිම හරියට කොහොමද pregnancy test එකක් කරන්නේ කියලා. ඒක හරිම ලේසි. කරුණු කීපයක් තමයි දැනගන්න ඕනේ. මම මේකෙදී ඊටාම වැදගත් කරුණු 6ක් කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ අවසාන වෙනකෙක් බලන්න. අපි මුලින්ම බලමු pregnancy test එකක් කියන්නේ මොකක්ද කියලා. pregnancy test එකකින් කරන්නේ ඔයගොල්ලන්ගේ ඇඟේ තියෙන HCG හෝමෝනය තියෙනවද කියලා ඩිටෙක්ට් කරන එක. ඒක ඩිටෙක්ට් කරන්නේ මුත්‍රා සාම්පල් එකක් මගින්. එතකොට මේ HCG හෝමෝන එක නිතරම ඇඟේ තියෙනවද? නැහැ. මේක නිකුත් කරන්නේ ඔයගොල්ලන්ගේ ප්ලැසෙන්ටා එකෙන්. ඒ කියන්නේ ඩිම්බයක් ශුක්‍රාණුවත් සමග එකතු වෙලා ඒ හැදෙන කලලය තැම්පත් වුණාට පස්සේ හැදෙන ප්ලැසෙන්ටා එක දන්නවනේ. අන් බබා ඉන්නේ අන්නේ එතනින් තමයි මේ හෝමෝනය නිකුත් කරන්නේ. එතකොට මේ හෝමෝනය යූරින් වල තියෙනවා කියන්නේ ඔයා ප්‍රෙග්නන්ට්. එතකොට පළවෙනි එක තමයි මොන කාලෙද මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්නේ. ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්න පීරියඩ් දවසට හැදුනේ නැත්තම් ඊට පහුවෙනිදා උදේම ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි මොන වෙලාවෙදිද ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්නේ. ප්‍රෙග්නන්සි ටෙස්ට් එක ගන්න ඕනේ උදෙන්ම ගන්න මුත්‍රාවලින්. ඊළඟ කරුණ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න අවශ්‍ය වෙන දේවල් මොනවද? පළවෙනි එක යූරින් බහලන කප් එක, දෙවෙනි එක ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් එක, ටයිමර් එකක් ඕනේ. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ටයිම් එක ඕන් කරගන්න පුළුවන්. මොකද විනාඩි 3ක් ඉන්න ඕනේනේ රිසල්ට් එක කියවන්න. හතරවෙනි එක පළවෙනි පියවර මොකද්ද? මුලින්ම ප්‍රෙග්නන්සි ටෙස්ට් එක ගත්ත ගමන් ඔයගොල්ලෝ බලන්න ඕනේ එකේ expire date එක කවද්ද කියලා. මොකද මේක expire වෙලා තිබුණොත් ඔයගොල්ලන්ගේ රිසල්ට් එක වැරදෙන්න පුළුවන්. ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්න කලින් හොඳට අත් දෙක හොදන්න ඕනේ. අත් දෙක හොදලා යූරින් අරගෙන ඊළඟට ආයෙත් අත් දෙක හොදන්න ඕනේ. මොකද අපි ටෙස්ට් එක කරන්න යනකොට ඒ යූරින් වල තියෙන ටික හරියටම ඩිටෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ වෙන ඔයගොල්ලෝ මොන හරි වෙන වැඩක් කළා આવොත් අතේ සමහර විට තියෙන්න පුළුවන් වෙන ලික්විඩ් වගේ ගෑවිලා තිබ්බොත් එහෙම ඒක මේ ප්‍රෙග්නන්සි රිසල්ට් එක පෙන්වන්න වැරදෙන්න මේක අවස්ථාවක් තියෙනවා. ඊළඟට කියන කරුණ තමයි සමහර අය කියනවා ටෙස්ට් කියන තැන ලාවට ඉරක් තියෙනවා, C කියන තැන තදට ඉරක් තියෙනවා, මම ප්‍රෙග්නන්ට් කියලා අහනවා. ටෙස්ට් කියන තැන ලාවට ඉරක් තියෙනවා නම් ගොඩක් දුරට ඔයා ප්‍රෙග්නන්ට්. මොකද HCG හෝමෝනය මුලදී බලනකොට ටිකක් ශරීරයෙන් පෙන්눔 කරනවා අවමයි. එතකොට මේ ඉර ලාවට එන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඊළඟ දවසෙත් ඔයගොල්ලන්ට පුළුවන් මේ ටෙස්ට් එක කරන්න. එහෙම නැත්නම් දවස් දෙකකට පස්සේ ආයෙත් ටෙස්ට් එක කරන්න පුළුවන්. තවත් විදිහට ඔයගොල්ලන්ට තහවුරුම කරගන්න ඕන නම් ලැබ් එකකට ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් කරන්න. එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ HCG හෝමෝනය ඇගේ තියනවාද කියලා බ්ලඩ් ටෙස්ට් එකකිනුත් කරන්න. මම දැන් අරන් තියෙනවා ප්‍රෙග්නන්සි ටෙස්ට් පටියක්. මේක ලංකාවේ එක වගේම අර පොඩියට තියෙන හීනි පටිය. අපි ඕපන් කරලා බලමු. මෙතන තියෙන expire date එක 2027 8යි පළවෙනිදා. එතකොට හොඳට සීල් කරලා තමයි මේ පැකට් එකේ එන්නේ. මේකෙත් අපිට ඕනේ කරන විස්තර ටික තියෙනවා. ඔයගලන්ට ඒකත් කියවන්න පුළුවන් මේ ටෙස්ට් එක කරන්න කලින්. හරි. අපි මෙතනින් තියාගමු මේ යූරින් සාම්පල් එක. ඔයගොල්ලන්ට ක්ලියර් පේනවා ඇති මෙතන තියෙනවා සාම්පල් කියලා. මෙතන ලියලා තියෙනවා max කියලා. ඒ වගේම arrow ටිකක් පල්ලෙහාට තියෙනවා. ඒකෙන් මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ එතනින් සඳහන් කරන්නේ මොකක් කියලාද? ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක මුත්‍රාවල බහලනකොට මෙන්න මේ ලයින් එක උඩට මුත්‍රා එන්න බෑ. ඔයගොල්ලෝ එක බහලනවා නම් මේ ලයින් එකෙන් පල්ලෙහාට තමයි බහලන්න ඕනේ. එහෙනම් ඔන්න මම ලෑස්ති වෙන්නේ මේ ටෙස්ට් එක කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක ඇතුල් කරේ මේ ඉරට පල්ලෙහෙන්. තප්පර 30ක් වගේ මේක අල්ලගෙන ඉන්නවා.
ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ ලයින් එක උඩට යනවා කියලා. මේක විනාඩි 3ක් තියෙන්න ඕනේ සාර්ථකව ප්‍රතිඵලය හරියටම දැනගන්න. අපි මේක තිබ්බා. දැන් විනාඩි 3ක් අපි ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක අර උරාගත යූරින් ටික උඩට ඇදෙන විදිහ. ඒත් එක්කම පැහැදිලිව පේනවා ඇති අපිට මතුනේ එක ඉරයි. මේ තියෙන්නේ විනාඩි 3කට පස්සේ අපේ ප්‍රතිඵලය මේකේ තියෙන්නේ එක ඉරක් මතුවෙලා. එතකොට ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේකේ එක ඉරක් තියෙන්නේ ඇයි? මේකේ ඔයගොල්ලන්ට හොඳට පේනවා ඇති මේ එක ඉරයි තියෙන්නේ. මෙහෙම එක ඉරක් ආවා කියන්නේ මේ ටෙස්ට් එක නෙගටිව්. ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් නැහැ. මේ පින්තූර තුنين ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් කොහොමද පොසිටිව් නෙගටිව් තියෙන්නේ කියලා. මට හිතෙනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනුමක් ආවා කියලා ඔයගොල්ලන්ට ගෙදරදීම කොහොමද මේ ටෙස්ට් එක කරගන්නේ කියලා. එහෙනම් මම ඔයගොල්ලන්ට සුබ පතනවා ඉක්මනට පොසිටිව් ටෙස්ට් එකක් හම්බෙන්න කියලා හැමෝටම. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවෙමු කියලා මම ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.